මේ ළඟදී 11 වසර පුතෙක් ඉන්නවා පුනරුත්ථාපන කඳවුරක් ඇතුලේ. එයාව බලන්න යනවා අම්මයි තාත්තයි පුනරුත්ථාපන කඳවුරට. ඒ යනකොට 5 වසර පන්ති භාර හිටපු සර් දැන් මෙතන ඉන්නේ 5 වසරෙන් උඩට ආපු 6 7 දරුවෝනේ මෙතන ඉන්නේ. 5 වසර පන්ති භාර සර් ඇවිල්ලා කියනවා තාත්තට මමත් එන්නද යන්න පුතාව බලන්න යන්න කියලා. අර පුනරුත්ථාපන කඳවුරේ ඇතුළට ගිහිල්ලා අර අම්මයි තාත්තයි එක්ක අර සර්ුත් ඇතුළට ගිහලා බංකුවේ වාඩි වෙනවා. වාඩිනවා අර 11 වසර පුතා දුවවල එනවා ඉස්සරහට. එයා දකින්න අම්මයි තාත්තයි වගේම අර 5 වසර පන්ති භාර සර්ුත් ඇවිල්ලා. මෙයා සර්ගේ කකුල් දෙක ගාව දන ගහලා වැදලා කියනවා සර් 5 වසරේදී සර් කිව්වා මුළු පන්තියටම මඩ්ඩවේ පාවිච්චි කරන අයව පුනරුත්ථාපන කඳවුර කියන තැනට බලෙන් හරි ගෙනියනවා කියලා. පන්තියේ හිටපු 30 දෙනාම ඒක ඇහුවට මට ඒක අහලා පිළිපදින්න බැරි වුණා කියලා කියනවා. මේ සර් අර එල්ලන් හිටපු සයිඩ් බෑග් එක ඇරලා බනිස්කිට දෙකක් අරගෙන මේ පුතාගේ අතෙන් තියලා කියනවා පුතේ මට මතකයි 5 වසරේදී ඉස්කෝලේ තිබුණ අවුරුදු උත්සවේ ඔයා බනිස් කෑමේ තරඟ එක වුණ වෙලාවේ මම ඔයාගේ පිටට තට්ටු කරලා කිව්වා පුතේ ඔයා දක්ෂ ක්‍රීඩකයෙක් වෙයි දවසක මම ඔයත් එක්ක ඉන්නෝ ඒ වෙනකන් කියලා. මේ සර් කියනවා අද පුනරුත්ථාපන කඳවුරේදී කියන පුතේ තව මාස 6කින් ඔයා එළියට එනකන් මං හරි ආසාවෙන් බලන් ඉන්න මං එළියට ආවට පස්සෙත් මං ඔයත් එක්ක ඉන්නවා මේ ජීවිතේ දිනන්න යන අඩිපාරද කියලා. අද ඔබ පාසල ඇතුලේ ඉන්න ගුරුවරු කියන දේ අහන්න ඕනද පුතේ? අහන්න ඕනද පිළිපදින්න ඕනද? ඇයි අහන්න ඕනි? අහන්න ඕනි ඇයි? ඔබ ජීවිතේ දිනපු අය වගේම ජීවිතේ පෙරදුන අයවත් ගොඩක් දැකලා තියෙන ලොකුම කොට්ටාස තමයි ගුරුවරු කියලා කියන්නේ.